දැන් අපි කියමු අපි මුලදී කිව්වා වගේ ගෙයක් එහෙම නැත්නම් තමන්ගේ බිල්ඩින් එකක් කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක්ගේ සාමාන්‍යයෙන් ක්වාන්ටිටි සර්වේ කෙනෙක්ගෙන් එතන එස්ටිමේට් එකක් වගේ ගන්නවා සහ එස්ටිමේට් එක ගන්න එකේදී මොන වගේ වැදගත්කමක් තියෙනවද සහ ඒක ගන්න එකෙන් වාසි අවාසි මොන වගේ දේවල් තියෙනවද මොන වගේද? ඔව් දැන් අපි ප්ලෑනින් ප්‍රොසෙස් එකේදී ආකිටෙක්චරල් ඩිසයින් එක කරා ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කරා ඊට පස්සේ අපිට අවශ්‍ය MEP ඩිසයින්ස් ඊට අමතරව අපි මොන හරි ELE සර්විසස් අපි CCTV වගේ දේවල් ඉන්කෝපරේට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අදාළ හැම දෙයක්ම ප්ලෑන් කරගත්ත කියමුකෝ. ඒ හැම දෙයක්ම ප්ලෑන් කරලා තියෙනවා. හැම දෙයකටම අදාළ working drawings අපි ගාව තියෙනවා. ඊළඟට ඔය working drawings ඔක්කොමයි සේරම යන්නේ quantity survey ගාවට. එතකොට එයා කරන්නේ බිල්ඩින් එකේ හැම එලිමන්ට් එකක්ම වෙන වෙනම මෙෂර් කරනවා. ෆවුන්ඩේෂන් එක ගත්තොත් එහෙනම් ෆවුන්ඩේෂන් එකේ ෆුටින්ස් වලට කොච්චර කොන්ක්‍රීට් යනවද, කොලම් ස්ටඩ් එකට කොච්චර කොන්ක්‍රීට් යනවද, ඊට පස්සේ ප්ලින්ත් බීම් වලට කොච්චර කොන්ක්‍රීට් යනවද, කොන්ක්‍රීට් ටයිප් එක අනුව කොච්චර වෙන වෙනම ක්වොන්ටිටි වෙනස් කරනවා, එලිමන්ට් එක අනුව වෙනස් කරනවා, ෆ්ලෝ ලෙවල් එක අනුව වෙනස් කරනවා. ඉතින් ඉච්චර ඩීටේල් විදිහට යා වෙන වෙනම හැම එලිමන්ට් එකක්ම ක්වොන්ටිෆයි කරනවා. ඉතින් ක්වොන්ටිෆයි කරලා ඩිස්ක්‍රිප්ෂන් එකකට දාලා ඒ ක්වොන්ටිටිත් එක්ක හදන ડોකියුමන්ට් එකට තමයි අපි BOQ එක කියන්නේ. Bill of Quantities.